සුබ දවසක් ඔයාලා හැමෝටම. අද මම ඔයාලත් එක්ක කතා කරන්න යන්නේ Tailwind සහ JavaScript use කරලා home page එකකට carousel එකක් හදන්නේ කොහොමද කියලා. මුලින්ම මම ඔයාලට පෙන්නන්නම් මගේ carousel එක display වෙන්නේ කොහොමද කියලා. මේ තියෙන්නේ මගේ carousel එක. මෙතන ඔයාලට කිව්වොත් මේ featured skills කියන කොටස යටතේ තමයි මගේ carousel එක තියෙන්නේ. ඒ වගේම මෙතන navigation buttons දෙපැත්තට දාලා තියෙනවා. navigation buttons ගැන කතා කරොත් අපිට manual වුණත් අපේ carousel එක move කරන්න පුළුවන්. දැන් නම් මේ තියෙන විදිහට තප්පර 5ට වගේ auto move වෙන්න තමයි මම coding part එක කරලා තියෙන්නේ. ඒත් එක්කම ඔයාලට පේනවා මේ carousel එක move වෙනකොට මේ dot move වෙනවා කියලා. දැන් අපි බලමු මම කොහොමද මගේ carousel එකේ coding part එක කරගෙන තියෙන්නේ කියලා. මගේ carousel එකට අදාළ coding part එක මම කරගෙන තියෙන home.php කියන ෆයිල් එකේ මුලින්ම මම section එකක් වෙන් කරගෙන තියෙනවා featured carousel කියන. ඒකට මම section එකක් දාලා id එකක් add කරන් තියෙනවා browse කියලා. ඒ වගේම class එකක් add කරන් තියෙනවා. ඊට පස්සේ මම div එකක් add කරන් තියෙනවා. ඒ වගේ මේ div එකට මම margin bottom 12ක් දීලා තියෙනවා class එකක් add කරලා. ඊට පස්සේ මම h2 tag එකක් දාලා featured skills කියලා දාලා තියෙනවා. ඒකටත් මම class එකක් add කරන් තියෙනවා. text 3excel font bold text gray 900 මේ වගේ. ඊට පස්සේ මම paragraph tag එකක් දාලා discover trending skills from top sellers කියලා දාලා තියෙනවා. ඒකටත් මම text gray 600 කියලා class එකක් add කරන් තියෙනවා. එතනින් ඒ div එක මම close කරන් තියෙනවා. ඊට පස්සේ මම carousel container කියලා වෙනම section එකක් වෙන් කරගෙන තියෙනවා. මුලින්ම මම div එකක් දාලා ඒකට class එකක් add කරන් තියෙනවා relative group කියලා. ඊට පස්සේ ආයෙත් div එකක් දාලා ඒකටත් class add කරන් තියෙනවා overflow hidden rounded excel කියලා. ඊට පස්සේ මම ආයෙත් div එකක් දාලා ඒකට id එකක් add කරන් තියෙනවා carousel class එකක් add කරන් තියෙනවා flex transition transform duration 500 is out. ඒ වගේම style add කරන් තියෙනවා transform translate x 0 එකක් විදිහට. ඊට පස්සේ මම ආයෙත් වෙනම section එකක් මෙතනින් අරන් තියෙනවා carousel items කියලා. මේ section එකේ මම carousel එකට අදාළ image ටික තමයි දාගෙන තියෙන්නේ. මම මේක ගැන විස්තර කරොත් මුලින්ම මම div එකක් add කළා. class එකක් දාන්න තියෙනවා carousel item flex shrink 0 width full මේ වගේ. ඊට පස්සේ මම ආයෙත් div එකක් add කළා. ඒකටත් class එකක් දාලා තියෙනවා background wide rounded excel overflow hidden shadow lg overshadow to excel transition all height full ඒ වගේ. ඊට පස්සේ මම image tag එකක් දාලා image එකක් add කරන් තියෙනවා. ඒකටත් මම class එකක් දාලා තියෙනවා width full height 40 object cover කියලා. ඊට පස්සේ මම ආයෙත් div එකක් add කරගෙන තියෙනවා. ඒකට මම class එකක් දාලා තියෙනවා padding එක 5ක් කියලා. ඊට පස්සේ මම h3 tag එකක් දාලා web development bootcamp කියලා දාලා තියෙනවා. ඒකටත් මම class add කරන් තියෙනවා. ඊට පස්සේ මම paragraph class එකක් දාලා text එකක් add කරගෙන තියෙනවා full stack development කියලා. ඊට පස්සේ මම ආයෙත් div එකක් දාලා ඒකට class add කරලා තියෙනවා. ඊට පස්සේ මම span tag එකක් දාලා price එක add කරගෙන තියෙනවා. ඊට පස්සේ ආයෙත් මම span tag එකක් දාලා emoji එකක් add කරලා තියෙනවා. මේ විදිහට මම ඒ divs ටික close කරන් තියෙනවා. ඒ වගේම මම තවත් divs ටිකක් දාලා images කිහිපයක් මේ විදිහට add කරගෙන තියෙනවා. ඊට පස්සේ අපි බලුවොත් navigation buttons ගැන. මම මෙතන add කරගෙන තියෙන්නේ carousel එකට previous සහ next කියන button දෙක. මුලින්ම previous කියන button එක ගත්තොත් මම ඒකට on click එකක් දාලා තියෙනවා slide carousel එක ඇතුලේ -1 එකක් දාලා තියෙනවා. ඒ කියන්නේ previous slide එකට යන්නේ කියන්නේ. ඒ වගේම දෙවෙනි button එක මම දාලා තියෙන්නේ next button එක. මේකෙත් මම on click එකක් දාලා තිනවා slide carousel 1 කියලා. ඒ කියන්නේ next slide එකට යන්න කියලා. ඊට පස්සේ බලමු carousel indicators කියන section එක. මේක ගැන කතා කරොත් මම මුලින්ම div එකක් දාලා තියෙනවා
div එකට මම id එකක් add කරන් තියෙනවා carousel indicators කියලා. ඊට පස්සේ class add කරන් තියෙනවා flex, justify center, gap to, margin top 8 කියලා. ඊට පස්සේ buttons දෙකක් add කරගෙන තියෙනවා. පළවෙනි button එකට මම on click එකක් add කරන් තියෙනවා go to slide 0 කියලා. දෙවෙනි button එකට on click එකක් add කරන් තියෙනවා go to slide 1 කියලා. දැන් අපි බලමු මේ part එකට අදාළව මම කොහොමද JS part එක add කරලා තියෙන්නේ කියලා. මුලින්ම මෙතන variable එකක් දාලා තියෙනවා current slide කියලා. ඒක assign කරලා තියෙනවා 0 කියන අපේ first slide එක. ඊට පස්සේ variable එකක් දාලා තියෙනවා items preview කියලා. එතනින් බලලා තියෙන්නේ screen width එකත් එක්ක කොහොමද screen එකේ slides පෙන්වන්නේ කියලා. desktop එකේ නම් 3ක් පෙන්වනවා, mobile එකේ නම් 1යි පෙන්වන්නේ. ඊට පස්සේ මෙතනින් බලලා තියෙන carousel එකේ total items දාන්න කීයක්ද තියෙන්නේ කියලා. ඊට පස්සේ function එකක් create කරගෙන තියෙනවා slide carousel කියලා. ඒකේ direction දාලා තියෙනවා අපි current slide plus equal direction කියන එකෙන් කියන්නේ direction එක 1 නම් next, direction -1 නම් previous කියලා. ඊට පස්සේ මේ part එකෙන් කියන්නේ last slide එකෙන් පස්සේ I display වෙන්න ඕන first slide එක. මේ part එකෙන් කියන්නේ dot එක click කරාම specific slide eකට jump වෙනවා කියලා. ඊට පස්සේ මම update carousel කියලා function එකක් create කරගෙන තියෙනවා. මේ part එකෙන් all dots loop වෙනවා. active slide එකට background blue 600 එකක් add වෙලා inactive එකට background grey 300 එකක් add වෙනවා. ඊට පස්සේ මෙතන create කරලා තියෙන්නේ slide auto move වෙන part එක. හැම තත්පර 5කට වාරයක්ම slide එකක් move වෙනවා. මේ විදිහට තමයි මම home page එකක් සඳහා Tailwind and JavaScript පාවිච්චි කරලා carousel එකක් develop කරලා තියෙන්නේ. Your smile lit up like a sunrise glow, touch so soft where the seasons flow.